පුද්ගලිකව දැන් මම මෙහෙම ප්‍රශ්න ටිකක් ඇහුවොත් සජිත් ප්‍රේමදාස සුදුසුද ජනාධිපතිවරයෙකුට ලංකාවේ? සජිත් ප්‍රේමදාස කියන්නේ ඊටාම මෝඩ මිනිසෙක්. මෝඩ මිනිසෙක්. එතකොට එයාට අර තාත්තගේ පුතා පියානෝ කියන කෑල්ල හැර ඒක අයින් කරොත් එහෙම එයාටම ගොඩනගාගත් එකක් එයාට නැහැනේ. ඔබලා ආශ්‍රය කළේ නැද්ද ඔය එක්සත් ජාතික පක්ෂය එක්ක? මම ඒකෙන් තමයි දන්නේ යා මෝඩයා කියලා. ඇසුරු කරපු නිසා තමයි මම දන්නේ. ඒ කියන්නේ එයා ඔය කියන සජිත් නෙවෙයි. එයා ඔය රෑ 12 වෙනකන් ඔෆිස් වල වැඩ කරනකොට එහෙම වැඩ කරන්නේ නැහැ එයා. එයාට ලොකු ගාඩ් එකක් ඕන. එයා තාම බේබි. එයාට පූල් එකේ නාද්දිත් 15ක් විතර වටේ ඕනි. හරිද? කොටයිදවා. ඔයා එහෙනම් සිකුට්ටි. උසයිද? ඕන් ඔහොම පත්තු ඉන්ජින් જાති මිනිස්සෙක්. මේ ලෝකේ ටිකක් දියුණු ලෝකෙක ඉන්න මිනිස්සු දන්නවා. ඒ වාගේ තීරණ ගන්න මිනිහෙක් මේ රට ආවගෙන් පස්සේ මේ රට තවත් ආපස්සට යනවා මිසක් මේ රට ඉස්සරහට යන්නේ නැහැ කියලා. හරිද? එයා කියනවා එයා කඳුකරේ අර රුපියල් 1000 තේකොළ ප්‍රශ්නෙට ගිය වෙලාවේ කියනවා මේ වතු ඔක්කොම කඩලා ඕගොල්ලන්ට දෙනවා. මේක අයිතිය දෙනවා. ඒතර දලු කඩන්නේ සජිගේ වාපද? මං කරේ අර කම්කරුවෝ ටික දුන්නාම දලු කඩන්නේ සජිගේ වාප්පා ගිහිල්ලා අන්න ඒ වාගේ ප්‍රකාශ පන්සලකට ගියාම කියනවා අපි ඒක අවුරුද්දකින් පන්සල් 14000ක් හදනවා. තියෙන කෝවිල් පන්සල් ටික මදි වෙලාද? ඒ නිසා මම යා සලකන්නේ බොහොම අතීතකාමී බොහොම තාත්තා ගැන කියන රටක් දිනු කරයි කියලා හිතන්නවත් බැරි. එයා කියනවානේ කොරෝනා කාලේ කිව්වනේ මට දෙන්නකො මං තෙල් නිකන් ගේන්නම් කියලා. ඒතර සෞදි ආරාබියෙන් මේ සජිගේ කට ඇරලා තෙල් ගහනවද පුකෙන් ලංකාවට එන්න. තෙල් ටික නිකන් දෙනවද? මෙන්න මේ ගොන් කතා ටික නිසා තමයි මට එයා කැකිලි වාගේ පේන්නේ. එයා හරියන්නේ.